චූලි කියන එකේ තේරුම රටම අනුරට. ඩායි ගියා කියන්නේ මහින්ද හොරා. ලස්සනට තියෙන්නේ නැති ඊර මේගොල්ලෝ සරසලා මේ ඉතින් තියෙන නියම කොකනට් ඩ්‍රින්ක් එක. මේක එළගිරි මේක 5යි ගානක් වෙනවා අද. නිය ආසයි. සමහරක් වෙලාවට හොඳ පුටු හොඳ මේස හරිද කබඩ් ඒ වගේ හොඳ අයිටම්ස් දාන්න. දැන් ලොරියක් වගේ තිබ්බලා මම දාන් ගිහලා ඕක ඉක්ුණා. මට ලොරියක් නැති නිසා මම දාන් යන්නේ. හලෝ කොහොමද මේ අද සෙනසුරාදා ඊයේ අද නොවැම්බර් 1 වෙනිදානේ. ඉතින් ඊයේ 31 තිබුණා හැලොවින් ඕස්ට්‍රේලියාවට නෙමෙයි මුළු ලෝකෙම තියෙනවා. ඉතින් හැලොවින් සමරන හැමෝම ඊයේ හැලොවින් සැමරුව මේ මෙල්බන් වලත් ගොඩාක් ගෙවල් එහෙම සරසලා තිබුණා මම දැක්කා. ඉතින් මේ අද බ්ලොග් එකකින් මං අරන් එන්නේ ඔයාලට අපි යන් අද උබ පාරක්. උබ ගිහලා බලමු අද කොහොමද කීයක් හොයාගන්න පුළුවන්ද අපිට කියලා. මේ අද වෙන වැඩක් නැහැ, වැඩමුකුත් නැහැ. ඒක නිසා මේ උබ පාරක් යන් අපි. ඉතින් මේ ඔක්කොම කලින් මම ආවා දවල්ට කන්න. හරිද මං ආවේ මැක්ඩොනල්ඩ් එකට. හරිද දැන් මේ මැක්ඩොනල්ඩ් වල පොඩි සීන් එකක් තියෙනවා මං ඔයාලට පෙන්නන්නම්. මැක්ඩොනල්ඩ් වල තියෙනවා මේ පොඩි පැකේජ් එකක්. මේක ඇත්තටම ගොඩාක් මේ අඩු ආදායම් ලාභීන්ට තමයි මේක තියෙන්නේ. හරිද ඉතින් අපි වගේ අඩු ආදායම් ලාභීන්ට තමයි මෙන්න මේ පැකේජ් එක තියෙන්නේ. මං ඔයාලට පෙන්නන්නම්. මේක මාරු. හරිද මේක ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ වේලක් කන්න ගියාම ඩොලර් 20ක් 25ක් වෙනවානේ. හරිද දැන් මේ මැක්ඩොනල්ඩ් එකේ තියෙන මේ පැකේජ් එක ඩොලර් 6.95යි. ඒ කියන්නේ 6.95යි ඩොලර්. හරිද ඒක ලංකාවට කන්වර්ට් කරලා බලු සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගාණක්. ඒ තින් සාමාන්‍යයෙන් වෙලක් කන්න ගියොත් ඒ වගේ ගාණක් යනවා. දැන් මේක තියෙන්නේ දැන් මෙහි ආයත මේක එච්චර ලොකු එකක් නෙමෙයි. හරිද මෙහෙ උන් මේවා කන්නෙත් නැහැ ගොඩක් ඒවා. හරිද ඉතින් මේ අපි නම් කනවා. මේ මෙන්න මේ පැකේජ් එක මේක ඩොලර් 6.95යි. ඔයාලට පේන ඇති මේකේ හම්බ වෙනවා මේකට කියන්නේ ද මැක් ස්මාර්ට් මීල් කියලා. හරිද මේකට හම්බ වෙනවා චීස් බර්ගර් එකක්, ස්මෝල් ෆ්‍රයිස්, ඊට පස්සේ තව චීස් බර්ගර් එකක් හරි මෙතන චිකන් බර්ගර් එකක් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මම ඔයාලට පෙන්නන්නම් මෙතින් ඕන්නම් ස්මෝල් ෆැන්ටා එකක් හරි කස්ටමයිස් කරලා මෙතනින් හදා ගන්න පුළුවන්. මේ මොනවාද ගන්න කියලා චේන්ජ් දැම්මම මෙතන තව ගොඩාක් තියෙනවා. හරිද ඉතින් මේක මාරු. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් පැයකට ඩොලර් 25යිනේ. අවම කියලා කියන්නේ පැයකට ඩොලර් 25. හැබැයි සමහරුන්ට පැයට ගෙවනවා 22 ගෙවනවා 23 24 25 28 30 ඔහොම ගෙවනවා ඉතින් පැයකට. හරිද මේ සාමාන්‍යයෙන් 25 තමයි සාමාන්‍ය යන්නේ ඇවරේජ් පාට් සැලරි එක සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්. හරිද එතකොට 25ක් කියන්නේ දැන් ඕන් එතකොට දැන් පැයක් වැඩ කරොත් කොච්චර කන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතන්න. වේල් කන්න පුළුවන් 25 බෙදන්න ගණන් බැරි නිසා මම ෆෝන් එකෙන් බෙදලා කියන්න. හරිද 25 වේල් 3ක් කන්න පුළුවන්. හරිද වේල් 3ක් කන්න පුළුවන් ඔයාලට පැයක් වැඩ කරොත්. ඒ කියන්නේ පැයක් වැඩ කරොත් දවසක් කන්න පුළුවන්. හයි ඒක මෙහෙමයි. එහෙම කියලා ඉතින් අර එකම එක කන්න බෑ. එහෙම කියන්න එපා. මේ පැයක් වැඩ කරලා දවසක් කන්න පුළුවන්ද කියලා අහන්න එපා. එහෙම කන්න බෑ. ඒ වුණාට කාල ජීවත් වෙන්න පුළුවන්. හරිද මේ විදිහට මේ සිස්ටම් එක හැදලා තියෙනවා. ඉතින් අපි යම් මැක්ඩොනල්ඩ් එකට ගිහිල්ලා කාලා අපි බලමු යන්න ඌබ පාරක් මම පෙන්නන්න අපිට අද බලමු කීයක් හොයාගන්න පුළුවන්ද කියලා. මේ හැලොවින් එකේ මම තව මොන හරි සාරසල එහෙම තිබ්බොත් මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. එහෙනම් සෙට් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඕඩ එක ගමු ඩ්‍රයිව් ත්‍රූ දාලා බලන්න. Hi, can I have my online order? Yeah, what's the code? Yeah, UA97. Yeah, all good. Yeah, perfect. Okay, let's go. මෙන්න මට මේ කෑම එක හම්බුණා. එතන තියෙනවා ෆැන්ටා එකේ මේ තියෙන්නේ ලොකු මේකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි ස්මෝල් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි. ඊට පස්සේ තව බර්ගර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ තව බර්ගර් එකක් හම්බ වෙනවා. බර්ගර්ස් දෙකක් හම්බ වෙනවා. මේ බර්ගර් ටික ඇතුලේ තියෙන මොකට වෙනවද? මේක ඇතුලේ තියෙනවා චීස් පෙත්තක් තියෙනවා. ඊට පස්සේ මේක මේ බීෆ් එකක් බීෆ් තියෙනවා. ඊට පස්සේ තව මොනවාද මේවා ටිකක් දාලා සෝස් ටිකක් තියෙන එක මේක මාරුවක්.
මේක කාලා ජීවත් වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ ඕනෙක් කෙනෙක්ට. මේක හැමදාම කන්න බෑ. ඒ කියන්නේ උයන්න බැරි වෙච්ච ලාවකට. හරි නැත්නම් කොහේ හරි යද්දි. හරි. ඒ කියන්නේ ටක් ගාලා අරන් ගිහිල්ලා කන්න පුළුවන් එකක් තමයි මේක. ඉතින් නියම පැකේජ් එකක් ඕස්ට්‍රේලියාවෙන් අපිට දීපු මේක මාරු. නියම ආසයි. හෙට්ලයින් අපි මේ මැක්ඩොනල්ඩ් එකේ ඉද්දි මට ඕඩර් එකක් ආවා. අපි ඒක ගිහිල්ලා දෙමු. මෙතන යන්න තියෙන හෙන පොඩි දුරක් කිලෝමීටර් පේනවද දන්නේ නැහැ. කිලෝමීටර් 1.8ක් යන්න ඕනේ. ඊට පස්සේ කිලෝමීටර් 1.8ක් යන්න තියෙන්නේ. ඔටරේ එහෙනම් අපි පටන් ගමු අපේ සෙනසුරාදා ඌබ සෙනසුරාදා අපි බලමු කීයක් අපිට රෑ වෙද්දි ෂේප් එකේ හොයාගන්න පුළුවන්ද කියලා. සෙට්ලයින්ද තව ඕඩර් එකක් ආවා. මේ මෙතන තියෙනවා ඕඩර්ස් 3ක්. හරිද? එතකොට මෙතන මෙන්න මේ කඩේ මෙතන ඕඩර්ස් 2යි. ඊට පස්සේ තව එකක් තියෙනවා තව වෙන තැනක. මෙතන මීටර් මේ නවත්තපු තැන ඉඳන් මීටර් 400ක් ඇයිදන් යන්න ඕනේ. මේ ඉන්නේ ස්ප්‍රින්ග්වේල් වල. ඉතින් මෙතන වාහන ඇතුලේ කියන්නේ අපි යන පැත්තේ නවත්තන්න මාර අමාරුයි. කියන්නේ මේ සෙනසුරාදාට මාර ට්‍රැෆික් එකක් තියෙනවා. හරිද? උදේ පාරේ මෙතන නවත්තලා ඇතුලේ තිබ්බොත් තමයි නිබ්බ නැත්නම් එහෙම වටේකින් ආයෙත් එන්න තියෙන්නේ. ඉතින් මෙතන මේන් රෝඩ් එකේ නවත්තලා අපි යම් පයින් ගිහිල්ලා මේ උඩස් දෙයක් අරගෙන ඊළඟට අරන් එමු. එතකොට දැන් පට්ට අවුවක් තියෙන්නේ. අවුව තියෙනවා කෙලින්ම 22යි. සානි 22 නෙමෙයි ස්ප්‍රින්ග්වේල් වල 21යි. ඉතින් මේක දැන් ගිහිල්ලා ඉද්දි කෙලින්ම කර වෙලා දාඩිය දාලා වෙන්න ඕන ඔක්කොම වෙලා තමයි ඕඩර්ස් දෙකත් එක්ක කාරකට නගින්නේ. එහෙනම් අපි යන් ඕඩර් එක ගන්න. මේ බලන්න මේ ස්ප්‍රින්ග්වේල් වල ගොඩක් මේ තියෙන්නේ මේ චයිනිස් කඩ. හරිද? දැන් මේ මෙතන කඩ පේලියට යන්න ගාලින් මේ බලන්න මේගොල්ලෝගේ පාරේ මෙතන ගහලා තියෙන ලොකු මේකක්. කොන්චාවා ස්ප්‍රින්ග්වේල්. කොන්චාවා කියන්නේ දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් මේකේ ගොඩක් තියෙන්නේ චයිනිස් කඩ. චයිනිස් කඩ ගොඩාක් තියෙනවා. ඉතින් පෝතින් කියන්නේ මොකද්ද කියලාත් මම දන්නේ නැහැ. හරිද? ඉතින් මේ කඩ ගොඩාක් තියෙනවා. බලමු අපේ කඩේ මොකද්ද කියලා. ඔන්න ඕඩර්ස් 3 ගත්තා මේ. කෙලින්ම දාගත්ත ලොකු බෑග් එකකට මේ මෙතන මේක කඩයක් තියෙනවා. චූලි කියලා කඩයක් තියෙනවා. හරිද? මම මේකේ මෙතින් කඩ ටික එක එක නම් තියෙනවනේ මේ වගේ. චූලි කියලා තියෙනවා, බුන්බෝ හුයි තියෙනවා. ඊට පස්සේ කෝනාම් තියෙනවා. දැන් මේ චූලි කියන එකේ නම බැලුවාම චූලි කියන එකේ තේරුම රටම අනුරට කියන එක තමයි චූලි කියන එකේ තේරුම. හරිද? ඒ වගේ කඩ ගොඩක් තියෙනවා. මේ ඩායිගියා කියන්නේ මහින්ද හොරා කියන එක තමයි ඩායිගියා කියන්නේ. අරගේ තිබ්බේ චූලි කියන්නේ රටම අනුරට. ඉතින් ඒ වගේ ගොඩක් ලංකාවට ආවේනික නම් තියෙනවා මේ මෙල්බන් වල. ඊට පස්සේ එක කඩවලට මේගොල්ලෝ අරන් තියෙන්නේ මේ වගේ නම්. ඉතින් අවුලක් නැහැ ෂේප් එකේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. මෙන්න තියෙනවා මේ හැලොවින් වල සමරපු ගියා. මේක මේ තියෙන්නේ ඊයේ රෑ සමරපු එකක්. අදත් තියෙනවා එලගිරිනේ. මේක මේ ලස්සනට තියෙන්නේ නැති ඊයේ රෑ මේගොල්ලෝ සරසලා මේ ඉතින් ලස්සනට තියෙන්නේ නැති ඊයේ රෑ ලයිට් දාලා. දැන් නම් ලයිට් මුකුත් නැහැ. දැන් නම් හොඳයි තියෙන්නේ. මකුලුකුත් ඉන්නවා පත. තව ඕඩර් එකක් දෙන්න යන ගමන් ඉන්නේ මම. ඒ ගමන් මේ වූල්වර්තෙන් බහැලා මේ මෙන්න මේක ගත්තා පොඩ්ඩක්. මෙන්න මේ කොකොබෙලා කියන මේ කොකනට් වෝටර් එක. මේක නියමයි. මේක මෙල්බන් වල කියන ඕස්ට්‍රේලියාවේ තියෙන නියම කොකනට් ඩ්‍රින්ක් එකක්. මේක එළගිරි. මේක 5යි ගාණක් වෙනවා. අද 100ට ගාණක් ඩිස්කවුන්ට් දාලා 3.30කට මම ගත්තේ. මේක සුපිරි අයිටම් එක. ඔන්න මේක බීලා බලන්න. මේක තව තියෙන චොකලට් එක. ඒකත් මරු. මේක චොකලට් ෆ්ලේවර් එකක් තියෙනවා. ඉතින් මේක කොහෙද හදන්නේ? මේක හදන්නේ මම හිතන්නේ වියට්නාම් හරි තායිලන්ඩ් හරි. ඒ දෙකෙන් එකක් හරි තමයි කොහෙද තමයි මේක හදන්නේ. ප්‍රොඩක්ට් ඔෆ් තායිලන්ඩ්. ඉතින් වෙනවද? ප්‍රොඩක්ට් ඔෆ් තායිලන්ඩ් කොකොබෙලා. එලකිරි ඩ්‍රින්ක් එක මේක අවුව දවසට අද වගේ දවසට මරු. හරි ඔන්න වෙලාව රෑ 7:02යි. හරිද? රෑ 7:02යි. හැබැයි අම්මර සිරිවෙන්නේ එළියයි. තාම නිකන් දවල් 12යි වගේ. කෙලින්ම දැන් ඉර බහින්නේ රෑ 8ට විතර මේ දවස් ටිකේ. හරිද? තව ඕඩර් එකක් තියෙනවා ගිහින් දෙන්න. අපි දැනට ඕඩර්ස් ගැහුවා. අපි දැනට ගහලා තියෙනවා කෙලින්ම 11ක්. හරිද? ඕඩර්ස් 11ක් ගහලා තියෙනවා. හරිද? ඉතින් ඕඩර්ස් 11න් ගුණ පුළුවන් නම් ගෙස් කරන්න. ආසන්න වශයෙන් අපි
කීයක් කිව්වද කියලා. ඕඩර්ස් 11යි පැය 3:45යි. තව ටිකක් අපි ගහමු රෑ බලමු 9 විතර ගහලා කීයක් අපිට අන්න පුළුවන්ද කියලා එන. එල සෙට් වෙලා ඉන්න. මේ මෙල්බන් වල තව පොඩි ආතල් සීන් එකක් පෙන්නන්න. මෙන්න මේ බඩු එළියට දාන සීන් එක. හරිද? මේක බලන්න සමහරක් වෙලාවට මෙතන දැන් මෙතන නම් ඇත්තම ගන්න දෙයක් නැහැ. මෙතන මේ ජරාවල් ටිකක් තියෙන. සමහරක් වෙලාවට හොඳ පුටු හොඳ මේස හරිද? කබඩ් ඒ වගේ හොඳ අයිටම්ස් දාන්නේ. මෙතන නම් මුකුත් නැහැ. මේ ගන්න. ඉතින් සමහරු මේවා මේ අරන් ගිහිල්ලා විකුණලා හොඳ ගාණක් ඇත්තටම මාසෙට හොයාගන්නවා. ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ බඩුව අදින්න පුළුවන් මොකක් හරි ලොරියක් හරි ට්‍රේලයක් හරි තියනවා නම් හරි ඊට පස්සේ තව හොඳ ස්ටෝ එකක් තියන්න පුළුවන් ඉඩක් ස්පේස් එකක් තියනවා නම් හරි නියම ජොබ් එක. මේ තව මගේ දන්න යාළුවෙක් ඉන්නවා මේ ලංකාවේ ඇල්ල මෑන් කරන්නේ මේ මොනවාද මෑන්ට ඔය මොනවාද මේවා පෙන්නන්න මොනවාද ඒකට කියන්නේ මෙට්‍රස් අරන් ගිහිල්ලා දන්නේ නැහැ මොනවා කරනවද කියලා. කොහොම හරි මේ මෙට්‍රස් අරන් ගිහිල්ලා මේ විකුණනවා හරි නැත්නම් ආයෙත් හදලා මෙහෙම මේ මාකට් ප්ලේස් එකේ දාලා විකුණනවා හරි ඒ මොකක් කර සීන් එක තමයි. ඉතින් නියම ජොබ් එක කරනවා නම් ඔන්න නියමයට හොයන්න පුළුවන්. ඔතන හොඳ දේවල් තියෙනවා. ඒ කියන්නේ හොඳ මේ පුටු මේස තියෙනවා අරන් ගිහිල්ලා මාකට් ප්ලේස් දාලා පොඩි ඩොලර් 10යි 15යි 20යි 30යි පොඩි ගණන් වලට දෙන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් ඒක තමයි සීන් එක න. දැන් රෑ 8යි වෙලාව අපි යනවා තව ඕඩර් එකක් දෙන්න. සෙට් වෙලා ඉන්න. මේ මං කිව්වනේ ඔයාලට මෙට්ට දාලා තියෙනවා කියලා. මෙට්ට පෙන්නන්න දර තියෙන මෙට්ට කොහමද? එලකිරිනේ ඔන්න ඔය මෙට්ට තමයි කට්ටිය අරන් ගිහිල්ලා පොඩි සුද්දයක් දාලා මාකට් ප්ලේස් දාලා ඕක විකුණන මේ මෙට්ට පට්ට ගණන්. හරිද? මෙට් එක නිදා ගන්නවා කියන්නේ මේ ඕස්ට්‍රේලියාවේ එන සල්ලිකාරයෙක් වෙන්න ඕන. එහෙම ගන්න ඕන කෙනෙක්ට මෙට් එක නිදා ගන්න පුළුවන්. ඉතින් මේ අර වගේ මෙට්ට දාලා තියෙනවා. එතන නම් හොඳ බඩු ටිකක් තියෙනවා. දැන් ලොරියක් වගේ තිබ්බලා මම දාන් ගිහලා ඕක විකුණනවා. මට ලොරියක් නැති නිසා මම දාන් යන්නේ. හරි. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. අපි ගැහුවාද ඕඩර්ස් ටිකක් ගැහුවාද? මං හිතන්නේ ඕඩර්ස් 20ක් ට්‍රිප්ස් 20ක් ගැහුවා. හරි. ඒ ඔයගොල්ලෝ පුළුවන් නම් කියන්න බලන්න කීයක් හෙව්වද කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. අදට වීඩියෝ එක නවත්තනවා. ලබන සතියේ වීඩියෝ එක අරන් එන්නම්. වෙන මොකක් හරි එකක් ගැන බලමු මොකද්ද කරන්න පුළුවන් වීඩියෝ එක කියලා. එහෙනම් තව ඕඩයක් එනවා. සෙට් වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බයි බයි. ජය වේවා.